like a bird on a tree. I'm just sitting here. I got time. It's clear to see from up here. The world seems small. We can sit together. It's so beautiful, you and me. We meant to be in the great outdoors, forever free. Sometimes you need to go, take a step back to see the truth around. ඉතින් අපි ඇවිල්ලා ඉන්නවා මීදුම් නගරයේ මන්දාරම් නුවර බලන්න මේ වෙනකොට බොහොම ලස්සන වීව් එකක් තියෙනවා. අපි ලෑස්ති ඉතින් අද ගිහිල්ලා බලන්න මොකද වෙන්නේ කියලා. ඉමු අපිත් එක්කම නැදිලා අපි channel එකත් එක්ක මන්දාරම් නුවර මොකද වෙන්නේ කියලා බලන්න අපි ලෑස්ති වෙමු. From a distance you can tell. You and me were meant to be in the great outdoors, forever free. You and me meant to be in the great outdoors, forever free. Like a bird on a tree, I'm just sitting here. I got time. It's clear to see. ඉතින් ඇවිදගෙන ඇවිල්ලා මම මේ වෙනකොට ඉන්නේ මන්දාරම් නුවර කොළපතන ඇල්ල පිවිසුම් මාර්ගයේ. කොළපතන ඇල්ල ගැන කියනවා නම් ඇත්ත වශයෙන්ම කොළපතන ඇල්ල කියන්නේ සාමාන්‍යයෙන් රජුගේ අගබිසව ආහාරය කියන ඒ කොතපු කොළේ දාලා ගිය තැන තමයි කොළපතන ඇල්ල කියලා නම් වුණා කියලා තියෙන්නේ. අපේ ගමනේ තවත් සුන්දර ස්ථානයක් වෙන කොළපතන ගියල තමයි අපි මේ වෙනකොට ඉන්නේ. පිටිපස්සෙන් වල කොළපතන ඇල්ල බලා ගන්න පුළුවන්. ඒ ලස්සන කොළපතන ඇල්ල මේ ස්ථානයේ තියෙනවා. The world seems small. We can sit together. It's so beautiful, you and me. We meant to be in the great outdoors. ඉතින් අපි අද ඇවිල්ලා ඉන්නේ මන්දාරම් නුවර. එහෙම ලස්සන බොහොම ලස්සන පරිසරයක් තියෙන ගමකට. බොහොම ලස්සන කඳුවලල්ල කිවට වෙච්ච බොහොම ලස්සන වටපිටාවක් තියෙන පරිසරයක් තමයි මේ අවස්ථාවේ අපිට දැක් ගන්න හම්බෙන්නේ. ඉතින් අපි අද ලෑස්ති ඇවිදින්න මන්දාරම් නුවර. ඉතින් මේ වෙනකොට අපි ඇවිල්ලා ඉන්න බොහොම සුන්දර ගම්මානයක් වෙන මන්දාරම් නුවර ඇතුළේ. මේ වෙනකොට බලන්න බොහොම ගොඩක් ලස්සන දේවල් අපිට තියෙනවා. අපි බලමු අද මොකද වෙන්නේ කියලා. බලන්න ගොඩක් ලස්සන දේවල් අරගෙන ඉන්න අපි ලෑස්ති. මගේ channel එක තුලින් බලන්න මේ පැත්තේ අන්න රැත පේන කන්දට තමයි අපි යන්න හදන්නේ.
මේ විදිහට අපිට යනකොට කොඩියාර කන්ද මුදුනට යනකොට අපිට පේන්න තියෙනවා පිළිවුල් ඔය ආරම්භක ස්ථානයත් මේ විදිහටම අපිත් එක්කම ගමන් කරනවා උඩ සිට පහළට. ඒ වගේම ලේසි ගමනකුත් නෙමෙයි. සෑහෙන අමාරු ගමනක් අපි මේ යන්නේ. පාරත් ගොඩක් අමාරුයි. ඒත් අපි කොහොම හරි මුදුනට ඔයාලා වර්ගෙන යනවා කොහොම හරි. බලමු. මේ වෙනකොට අපි එන්නේ තියෙනවා පිළිවුල්ලේ ඉතාම ලස්සන ස්ථානයක්. මේකට ඒ පරිදි පොඩි දියණියක් මේක බලාගෙන ඉන්නවා. ඒකෙන් කැලෑව ඒ වගේ තාමත් කොඩියා සම්බුදුන් නගාගෙන ඉන්නේ. ඉතාමත් අමාරු ගමනක්. පොඩ්ඩක් ඉගෙන හරින්න මේ වගේ තැනක නවතිලා හොඳයි. Sometimes you need to go. Take a step back to see the truth around you. From a distance you can tell. You and me meant to be. මේ වෙනකොට කොඩියාර කඳු මුදුනේ අපි කිලෝමීටර් 2ක් විතර මුදුනට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ ස්ථානයේදී අපිට බොහොම ලස්සන view point එකක් මේ පැත්තෙන් බලා ගන්න පුළුවන්. ඔයාලට මේක විඳ ගන්න පුළුවන්. එන්න මේ පැත්තේ සංචාරය කරන්න. මේ වෙනකොට අපි ඇවිල්ලා ඉන්නවා මන්දාරම්වල තවත් විශේෂ ස්ථානයක් බලන්න. ඒ තමයි අපිට හම්බෙන දියඇල වලින් කොට්ටබෙර ඇල්ල කියන ඇල්ල හම්බෙන්නේ මේ ස්ථානයේ. අපි දැන් මේ ඉන්නේ කොට්ටබෙර ඇල්ල ආරම්භක ස්ථානයේ. අපිට මේක පිළිබලව පෙර කොට්ටබෙර ඇල්ල ආරම්භක ස්ථාන මේ විදිහට පල්ලෙහාට බලාගෙන යනවා කොට්ටබෙර ඇල්ල. In the great outdoors, forever free. You and me, meant to be. In the great outdoors, forever free. මේකට බව කරගෙන යනවා. අපිට තියෙන මේ හරිය තව ලස්සනයි. ඒකත් මේ විදිහට ගත්තා. ශාක වලින් වට වෙච්ච කොහොම ලස්සන විවිධ වර්ග ශාක මේ හරියට කරගන්න පුළුවන්. අපි මේ විදිහට ගමන ඉස්සරහට යමු. වර්ෂාවේ බාධා එල්ලුණත් ගමන නවත්තන්න හොඳ නෑනේ. අපි මේ පොයින්ට් එකට කොහොම හරි යන්න. අපිට එහෙම කොඩියාර කන්දට යන ගමන් බොහොම ලස්සන ලොකේෂන් එකක් මේ වෙලාවේ හම්බ වෙනවා. ඒකත් ඔයාලට මේ විදිහට රඟිනවා. මේ වෙනකොට අපි කොඩියාගල කබරගල සිරසගල මේ වටේටම තියෙන කඳු. දැන් කඳුලින් වටවිච්ච ගමක් කියන හොඳම උදාහරණය තමයි මේක. මේ ස්ථානයට ආවොත් ඇත්තටම ඔයාලා බලා ගන්න පුළුවන් මේ ස්ථානයේ තියෙන තාමත් ලස්සන කඳු බඳු. මේ ස්ථාන ලස්සනට බලා ගන්න පුළුවන්. හරිම අමාරු හයික් එකකින් පස්සේ අපි මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඔයාලටත් එන්න පුළුවන් විනෝද වෙන්න. එන්න මන්දාරම් නුවර ලස්සන තැන දකින්න ඕන නම් එන්න මන්දාරම්. ඉතින් අපි කොඩ්ඩියාගල view point එකට bye කියන්නයි යන්නේ. ඔන්න අපේ අවසාන view point එක.
I'm just sitting